ලංකාවේ තැන් හතක් තියෙනවා. දවල්ට ලස්සන සංචාරක තැන්. හැබැයි රෑ 12න් පස්සේ කපාය. මිනිස්සු පොලිසියත් යන එකම දියයි. යන්න එපා. අද විශ්ව සවාරියක ඒ අභිලාෂ අත්වගෙන පළවෙනි කරි ටිකද අනුරාධපුර මාතලේ මැද්දේ බුදු දහමට අවුරුදු 2000කට කලින් ඉඳ භික්ෂුන් හිටපු තැන. ඒත් 1980න් පස්සේ ඒක අමුදාව ලොක් කරා. ඇයි? ගම්වල මිනිස්සු කියනවා රෑට උඩ ආලෝක පෙළක් කන්ද උඩ යනවා කියලා. ගොග්ග ගාන සද්ද කතා කරන සද්ද ගස්වලින් ගල් විසික් කරනවා. 1990දී පර්යේෂණ ටීම් එකක් ගියා. උදේ ආපු 1-2යි. අභිරහස් මේක යක්ෂ ලෝකෙට යන දොරටුවක්ද නැත්නම් රජයේ රහස් ලැබ් එකක්ද? අදටත් සිවිලියන් කාටවත් යන්න දෙන්නේ නැහැ. දෙවෙනි එක තමයි මහනුවර හත්තාන අතර පීටි යකඩගල. හැම අවුරුද්දෙම ඇසළ මාසෙට රෑ 12ට විතර කන්ද උඩින් පන්දම් 20ක් 30ක් බහින්න පටන් ගන්නවා. අහලට බයිනෝ ගඟ ළඟදී නැති වෙනවා. ගමේ වැඩිහිටියන් කියන්නේ රජ කාලේ ඉස්කැපූ තැන කියලා. ඒ ආත්ම තාමත් වදමින්ම බලනවා කියලා. සයන්ස් කියන්නේ මාස් ගෑස් කියලා. ඒත් අවුරුදු 300ක් එකම දවසට එන්නේ කොහොමද? තුන්වෙනි එක දඹුල්ලේ පිහිටි අපි හැමෝම දන්න සීගිරිය. ඒත් කාටවත් නොදන්න අභිරහසක් තියෙනවා. ඒ තමයි කැඩපත් බිත්තිය. අවුරුදු 1500කට කලින් ගෑනු 500ක් ඇඳා ඒත් ප්‍රශ්නේ පෙයින්ට් එක මොකක්ද? අදටත් පාට මැකිලා නැහැ. ඊටත් වඩා භයානකද? බිත්තිය පුරාම මිනිස්සු ලියපු කවි 1800. ඇහැ මා දුටුව මම ඒ දුටුව වගේ ආදර කවි. මේ කවි ලියපු 100 ගානක් මිනිස්සු අද කොහෙද? ඔවුන්ට උනේ මොකද්ද? ඉතිහාස පොතෙත් නැහැ. අතරවෙනි එක පොළොන්නරුවේ පිහිටි මාදුරුවේ රජමා විහාරය. පන්සල මැද්දේ ගල් දෙකක්. ඒක බුදුරජාණන් වහන්සේගේ පාද සටහන් කියලා විශ්වාසය. විගවලට වියලි. හරියටම රෑ 12ට එන් වතුර ගල් වලින් පිරීලා උදේ වෙනකොට ආපහු වියලෙනු. අවුරුදු 50ක් තිස්සේ එහෙමයි. පූජකතුමන් කියන්නේ පින් ලැබෙන අයට විතරයි දකින්න ලැබෙන්නේ කියලා. කෙසේ නමුත් භූගත දියලු ප්‍රතද නැත ආශ්චර්යද යන්න තාම හොයාගෙන නැහැ. මෙම විහාරයේ ඡායාරූප පවා තාම Google එකේවත් නැහැ. පස්වෙනි එක ගැන කතා කරන්නෙම අඩුවෙන්. මහත්තලේ බුලත් ගාහල සොහොන. බ්‍රිතාන්‍ය නිලධාරියෙක්ගේ සොහොන. 1960 දී 3 දෙනෙක් ඇතුළට ගියා. දවස් 7න් දෙන්නෙක් ඇක්සිඩන්ට්. එක්කෙනෙක් පිස්සු. ඒ ඉඳන් ආණ්ඩුව සොහොන වාලා තාප්පත් බැන්දා. ගමේ කතාව ඇතුලේ තියෙන රත්තරන් නෙමෙයි ශාපයක්. අදටත් රැට ඒ පැත්තෙන් කැහැ ගන්න සද්ද ඇහෙනවලු. ඔබත් මේ සොහොන ගහට ගිහින් අත්විඳ බලන්න. අන්තිම එක ඇම ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක්ම බය බෝගොඩ කැලේ. රෑ 10න් පස්සේ මේ පාරෙන් යනකොට කවුරු හරි අත දික් කරනවා. නවත්තලා බැස්සාම කවුරුත් නැහැ. සමහර වෙලාවට පාර වෙනස් වෙනවා. ආපු පාරෙන්ම ආපහු යනවා. 2018 දී බස් එකක් පැය 3ක් එකම තැන කැරකුණා කියන කතාවක් තියෙනවා. යක්ෂයෝද නැත්නම් මැග්නටික් ෆීල්ඩ් එකක්ද? තාම උත්තරයක් නැහැ. මේ හතින් ඔයා ගිහින් තියෙන තැනක් තියෙනවද? නැත්තම් ඔයා දන්න අභිරහසක් තියෙනවද? කමෙන්ට් වලින් කියන්න. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. මෙම විශ්ව සවාරි channel එක subscribe කරලා bell එක ගන්න. මොකද ඊළඟ අභිරහස ඔයා ළඟත් ඇති.